සුවහසන් දරුදෙනියන්ගේ දුක් කම්කොටලු නිවාලන සාමාගුරු මෑණියෝ දෙස් විදෙස් සියලු දනන් හට ඇස් පනාපිට 100%ක් සත්‍ය බල පෙන්වමින් විදෙස්ගත දරුවන්ට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමින් ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා ශේෂාන්ත සිදු කිරීම අනවින පොඩිවිල හෝනියම් කපා ඉවත් කිරීම හැලකිය පුද්ගලයන් ගෙන්වා දීම කළු කුමාර දෝෂ ඉවත් කිරීම ඉනා බන්ධන විනාශ කිරීම සතුරන් මෙල්ල කිරීම තුළු ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් විශ්වාසවන්තව කර ගැනීම සඳහා දැන් මම තන්න. ඉමෝ WhatsApp Viber සඳහා 076යි 044යි 81යි 97. ආයුබෝවන් කියලා ඔයාලා හැමදෙනාම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. අද වෙනකොට අපේ channel එකත් සමග එකතු වෙච්ච හදවත් ප්‍රමාණය 80000 සීමාව ඉක්මවලා ගිහිලා තියෙන්නේ. ඒක නිසා මෙච්චර කාලයක් අපත් සමග අත්වැල් බැඳගෙන සිටිය ආදරණීය ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් අපි ආශිර්වාදයන් එකතු කරනවා. අද මම ඔබ වෙතට අරගෙන එන්නේ ඊටාම බලගතු ශ්‍රී විෂ්ණු දිවරාජෝත්තමයන්න් වහන්සේ එහෙමත් නැත්නම් නාරායන වශයෙන් හඳුන්වන විෂ්ණු දෙවියන් මූලිකස්ථානයේ තබාගෙන ජප කරන ඊටාම බලගතු වශී මන්ත්‍රයක්. ඔබ දන්නවා පහුගිය දින කිහිපයේදී මේ විෂ්ණු දිවරාජෝත්තමයන්න් වහන්සේ උදෙසා සිදු කරන ලද මන්ත්‍ර ජප කිරීමෙහි මම ඔබට ලබා දුන්න බොහෝ ප්‍රමාණයක් සඳහා යහපත් ප්‍රතිඵල ලබා දුන් බව අපට ලැබුණ WhatsApp දුරකථන ඇමතුම් සහ පණිවිඩ බොහෝමයක සඳහන් කරලා තිබුණා. ඒක නිසා අද මම ඔබට කල්පනා කරා අපේ ඉපැරණි පුස්කොළ පොතකින් ලබාගත් මේ මන්ත්‍රය ඔබට ලබා දෙන්න. විශේෂයෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙක් මේක සර්වජන ගුරුකම් වශී ගුරුකමක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඔබට අවශ්‍ය ඕනෑම පුද්ගලයෙක් තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමේ බලගතු ශක්තියක් මේ විෂ්ණු මන්ත්‍රය තුල අඩංගු වෙනවා. ඒ වගේම තමයි ඔබට ඇති ඕනෑම දුකක් කරදරයක් සඳහා පිහිට අපේක්ෂා කිරීම සඳහාත් එහෙම නැත්නම් gedara dora රණ්ඩු සරුවල් නම් පවුලේ කිසිම සමගියක් නැතිනම් අතමිට හිගයි නම් කිසිම ධනෝපාර්ජන මාර්ගයක් ඔබට නැතිනම් සහ ලැබෙන මුදලත් ඉක්මනට වියදම් වෙනවා වගේ මේ වගේ නොයෙකුත් ප්‍රශ්න නිසා ඔබ දුකින් පීඩාවෙන් සිත ඇවුලෙන් නම් ඉන්නේ. මේ විෂ්ණු මන්ත්‍රයේ බලය මගින් විෂ්ණු දෙවියන්ට ආයාචනා කරලා කන්න ලව් කරලා ඔබට පිහිට ලබා ගැනීමේ බලගතු ශක්තියක් තියෙනවා. විශේෂයෙන්ම විෂ්ණු දිවරාජෝත්තමයන්න් වහන්සේ ලංකාවේ ජන සමාජය තුල ඊටාම වැදගත් දෙවි කෙනෙක් විදිහටයි හඳුන්වන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ බොහෝ කාලයක් අවුරුදු 45 වසරක් පුරා ධර්මයේ දේශනා කරලා අන්තිමේට පිරිනුවන් මංචකයේදී ශ්‍රී ලංකා දීපයත් සම්බුද්ධ සසුනත් ආරක්ෂා කිරීම සඳහා ශක්‍ර දේවේන්ද්‍රයාට බාර කළ අවස්ථාවේදී ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් මේ භාරදූර වගකීම විෂ්ණු දෙවියන්ට පැවරූ බව අපේ ඉතිහාස ග්‍රන්ථ තුල සඳහන් වෙනවා. ඒක නිසා විෂ්ණු දෙවියෝ කියලා කියන්නේ ඊටාම වැදගත් දෙවි කෙනෙක්. ඉතින් මේ මන්ත්‍රය ඔබ නිතර නිතර ශ්‍රවණය කරනවා නම් උදේ සවස විදිහට වරු 3 සිට වරු 7 දක්වා මේක ශ්‍රවණය කරන්නට ඕන. ඔබට හැකිනම් දිනපතා ශ්‍රවණය කරන්න. එතකොට මේකේ බලය ඊටාම බලගතුයි. ඒක නිසා ඔබට හැකි අවස්ථාවන්හි උදේ හා සවස වශයෙන් ශ්‍රවණය කරන්න. ඒ වගේම මේක નિયમિત වාර ගණනක් මේ මන්ත්‍රය මේ වීඩියෝ තුල වාදනය වෙනවා. ඉතින් ඒක අවසන් වන තුරුම ඔබ නැරඹිය යුතුයි. මගදී නවත්තන්නට එපා. ඒ ශ්‍රවණය කරන අවස්ථාව තුළ ඔබට අවශ්‍ය කාරණේ හිතෙහි තබාගෙන විෂ්ණු දිව්‍යරාජානන් වහන්සේට ඔබගේ කන්නලව්ව අපේක්ෂාව ප්‍රාර්ථනය යොමු කරන ගමන් විෂ්ණු දෙවියනි මට මෙවැනි ගැටලුවක් තියෙනවා මට මේ කාරණේ ඉෂ්ට කරගන්න ඕනේ කියලා සිතින් සිතාගෙන ඒක මේ ශ්‍රවණය කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය යම්කිසි පුද්ගලයෙක් කාන්තාවක් වේවා පුරුෂයෙක් වේවා ඒ කෙනා ඔබට ආකර්ෂණය කරගන්නට අවශ්‍ය නම් ඔබ තුල යහපත් සිතවිලි සමග සැබෑ ප්‍රේමයක් තියෙනවා නම් පමණක් ඔබට අවශ්‍ය පුද්ගලයාගේ මුහුණ සහ නාමය සිහිපත් කරගෙන ඔහු හෝ ඇය මට ආකර්ෂණය වේවා කියලා හිතාගෙන මේ මන්ත්‍රය ශ්‍රවණය කරන්න. අනිවාර්යයෙන්ම වරු 7ක් ඇතුළත ඔබගේ ප්‍රාර්ථනාව නිසක වශයෙන්ම ඉටු වෙන බව අපි ඔබට ඔප්පු කරලා කියන්නට කැමතියි. ඒ වගේම තමයි ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න. හැබැයි තියෙන bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගාටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. ඊට පස්සේ මේ වීඩියෝ like එකක් දාලා අපේ comment section එකේ විෂ්ණු දෙවි පිහිට යනුන comment එකක් පළ කරන්නට අමතක කරන්න එපා. විශේෂයෙන්ම ඔබට ඇති ඕනෑම දුකක් ගැටලුවක් කරදරයක් සඳහා අපි ආශිර්වාද කරනවා. හැකිනම් ඔබේ නමත් සඳහන් කරලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ විෂ්ණු දෙවි පිහිටා යනුවෙන් කමෙන්ට් එකක් පළ කරන්න. අපි එදිනෙදා ආවතේව පුද පූජා ආදී කටයුතු නියමිත ආකාරයටම කරලා අවසන් වුණාට පස්සේ අපගේ
channel එක නරඹන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන් ආශිර්වාද කරනවා. ඉතින් ඒ සඳහා හැකිනම් ඔබේ නම සඳහන් කරලා විෂ්ණු දෙවි පීඨය යනුවෙන් කමෙන්ට් එකක් පළ කරන්නට අමතක කරන්න එපා. ඕම් ශ්‍රී නාරායනාය නමः. ඕම් ශ්‍රී යන්ත්‍ර ප්‍රාණ මන්ත්‍ර ප්‍රාණ ජීව ප්‍රාණ नारायणाय नमः. ओं वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं वारुं ओ नमो प्राण पीठी अत्तनासाकी प्राण पीठी जीव प्राण पीठी आजीव प्राण पीठी भूत प्राण पीठी अभूत प्राण पीठी संग प्राण पीठी अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायण शिव गुरुं विष्णु तंत्र दिष्टि दिष्टिये स्वाहा. ओम श्री नारायणाय नमः. ओम श्री यंत्र प्राण मंत्र प्राण जीव प्राण नारायणाय नमः. ओं वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं वारुं ओ नमो प्राण पीठी अत्तनासाकी प्राण पीठी जीव प्राण पीठी आजीव प्राण पीठी भूत प्राण पीठी अभूत प्राण पीठी संग प्राण पीठी अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायण शिव गुरुं विष्णु तंत्र दिष्टि दिष्टिये स्वाहा. ओम श्री नारायणाय नमः. ओम श्री यंत्र प्राण मंत्र प्राण जीव प्राण नारायणाय नमः. ओं वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं वारुं ओ नमो प्राण पीठी अत्तनासाकी प्राण पीठी जीव प्राण पीठी आजीव प्राण पीठी भूत प्राण पीठी अभूत प्राण पीठी संग प्राण पीठी अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायण शिव गुरुं विष्णु तंत्र दिष्टि दिष्टिये स्वाहा. ओम श्री नारायणाय नमः. ओम श्री यंत्र प्राण मंत्र प्राण जीव प्राण नारायणाय नमः. ओं वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं वारुं ओ नमो प्राण पीठी अत्तनासाकी प्राण पीठी जीव प्राण पीठी आजीव प्राण पीठी भूत प्राण पीठी अभूत प्राण पीठी संग प्राण पीठी अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायण शिव गुरुं विष्णु तंत्र दिष्टि दिष्टिये स्वाहा. ओम श्री नारायणाय नमः. ओम श्री यंत्र प्राण मंत्र प्राण जीव प्राण नारायणाय नमः. ओं वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं वारुं ओ नमो प्राण पीठी अत्तनासाकी प्राण पीठी जीव प्राण पीठी आजीव प्राण पीठी भूत प्राण पीठी अभूत प्राण पीठी संग प्राण पीठी अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायण शिव गुरुं विष्णु तंत्र दिष्टि दिष्टिये स्वाहा. ओम
श्रीं नारायणाय नमः ॐ श्रीं यंत्र प्राण मंत्र प्राण जीव प्राण नारायणाय नमः ॐ वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं ओ नमो प्राणपीठि अत्तनासाकि प्राणपीठि जीव प्राणपीठि आजीव प्राणपीठि भूत प्राणपीठि अभूत प्राणपीठि संग प्राणपीठि अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायणाय शिव गुरुं विष्णु तंत्र दिष्टिये स्वाहा ओम श्रीं नारायणाय नमः ओम श्रीं यंत्र प्राण मंत्र प्राण जीव प्राण नारायणाय नमः ओम वरं गुरु पत्रकाली दृष्टि वरं सुर पत्रकाली दृष्टि वरं इन्नेन शिव शिवायने मयूरासन नारायणाय सत्पत्तिनि कोंडे नोडिवा कंद स्वामी नारायणाय दृष्टि वारुं ओ नमो प्राणपीठि अत्तनासाकि प्राणपीठि जीव प्राणपीठि आजीव प्राणपीठि भूत प्राणपीठि अभूत प्राणपीठि संग प्राणपीठि अस दिष्टिये शुभ दिष्टिये संतग्रगानीस काहं ओम मंत्र दिष्टि अंत्र नारायणाय शिव गुरुं विष्णु तंत्र दिष्टिये स्वाहा සුවහසන් දරුදෙනියන්ගේ දුක්කම් කොටලු නිවාලන සාමාගුරු මෑණියෝ දෙස් විදෙස් සියලු දනන් හට ඇස් පනා පිට 100%ක් සත්‍ය බල පෙන්වමින් විදෙස්ගත දරුවන්ට සයුරෙන් එතරට බලපාන පරිදි ඕනෑම කටයුත්තක් සාර්ථකව කර දෙමින් ස්ත්‍රී පුරුෂ වශී බන්ධන ග්‍රහපල දුරු කිරීම සඳහා ශේෂාන්ත සිදු කිරීම අණවින පොඩිවින හෝනියම් කපා ඉවත් කිරීම හැලකිය පුද්ගලයන් ගෙන්වා දීම කළු කුමාර දෝෂී වත් කිරීම ඉනා බන්ධන විනාශ කිරීම සතුරන් මෙල්ල කිරීම තුළු ඔබගේ ඕනෑම අවශ්‍යතාවයක් විශ්වාසවන්තව කර ගැනීම සඳහා දැන් මම තන්න. ඉමෝ WhatsApp Viber සඳහා 076 044 81 97